ඔන්න ඔයාලට අද කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ කර්ටන් එකක් හරියට මැනගන්නේ කොහොමද කියන එක. මොකද ගොඩක් කට්ටිය තවත් අහනවා අපෙන් කර්ටන් මනින විදිය ගැන. එතකොට ඔයාලට පේනවා මෙතන යම් තැනකදී පෙන්නලා තියෙනවා අඟල් 4ත් 6ත් අතර ප්‍රමාණයක් කියලා උඩින් සහ පැත්තෙන්. අන්න ඒ විදිහට තමයි කර්ටන් එකක් එන්න ඕනේ මේ තියෙන්නේ අවම උස විදිහට. හරිද? ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් අවමේ ජනේලෙන් උඩට අවමය අඟල් 4ක් හෝ 6ක් අතර ප්‍රමාණයක් තියෙනවා. මේක අඟල් 6ක් වගේ වෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට පැත්තෙන් ගත්තත් මේ පැත්තෙන් ගත්තත් අඟල් 4ත් 6ත් අතර ප්‍රමාණය මේ 4 මාක් කරලා තියෙන ගොඩක් දුරට අපි පාවිච්චි කරන බ්ලයින්ඩ්ස් කර්ටන් වල තමයි අපි 4ක් ගන්න සහ ෆැබ්‍රික් කර්ටන් වලට අපි අඟල් 6ක් විතර තමයි ගන්න. අඟල් 6ක් ගන්නවා. එතකොට මේ විදිහට කරගත්තාම අපිට කර්ටන් එක නිශ්චිත උසක් මාක් කරගන්න පුළුවන් සහ පැත්තෙනුත් එහෙම තමයි. එතකොට ඔයාලට උදාහරණයක් විතර කිව්වොත් එහෙම මේ තියෙන කර්ටන් එක පළල අඩි 5ක් නම් ඒකට දෙපැත්තෙම අඟල් 6 6 ගියපුවාම තව වැඩිපුර අඩියක් එනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් අඩි 5යි. එතකොට වැඩිපුරේ අඟල් 6 6 ගත්තම එතකොට සම්පූර්ණ අඩි 6ක් වෙනවා ඔක්කොම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ පේන විදිහට පළල සහ උස කියනක වෙනස් විදිහට හදා ගන්න අපිට. ඊට පස්සේ ඔයාලා මතක තියාගන්න ඕනේ උස කියන එක අපිට නිශ්චිත උස. ඒ කියන්නේ අපි ජනේලයෙන් උඩට අඟල් 6ක් ගත්තා එතන සිට පහළට අපිට ක්‍රමානුකූලව උස වර්ග 3කට ගන්න පුළුවන් වෙනවා. මේ අංක 1 පෙන්වන්නේ අපි ගන්න බ්ලයින්ඩ්ස් උස. අංක 2 පෙන්වන්නේ අපිට ගන්න පුළුවන් සාමාන්‍ය උස සහ අංක 3 විදිහට පෙන්වන්නේ ගන්න පුළුවන් උපරිම උස මට්ටම. එතකොට ඔන්න ඔය උස මට්ටම් තුනට තමයි තියෙන්නේ. ඔයාලට ඉක්මනට ගියා වගේ නම් වීඩියෝ එක හෝල්ඩ් කරලා බලන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ජනේලයක් මැන ගැනීම කියන දේ කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ අදහස් දැනගන්න ඕන නම් ඔයාලට තියෙන ගැටලු සම්බන්ධයෙන් අපිට මැසේජ් කමෙන්ට් එකක් දාන්න. මැසේජ් එකක් දාන්න අපි අනිවාර්යෙන් ඒවට උත්තර දෙනවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මතක් කරනවා.